සුබදෑසනක් හැමෝට මේ සුපිහිටයි අද දවසෙත් ස්වාමීන් වහන්සේගේ වචනය අහන්නට දේව පාමුලට ආව ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. අපි කියවමු අද දවසෙත් ස්වාමීන්දුන්ගේ වචනය 2 රාජාවලියේ 5:2. සිරියවරුන් සමුදා වශයෙන් පිටත්ව ගිය විටක ඔවුන් ඊශ්‍රායල් දේශයෙන් කුඩා කෙල්ලක් අල්ලාගෙන ඇවිත් තිබුණේය. ඈ නාමාන්ගේ භාර්යාවට සේවය කළාය. ඉතින් මේ කතාව ඔබ දන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් සිරිය හමුදාවේ හිටපු බලවත් හමුදාපතිවරයෙක් තමයි මේ නාමාන් කියන්නේ. ඉතින් බයිබලයේ කියනවා මේ නාමාන් නිසා දෙවියන් වහන්සේ සිරිය හමුදාවට ජය දුන්නා කියලා. ඉතින් දෙවියන් වහන්සේ එදා ඉඳලා ඒ නාමාන් කියන පුද්ගලයා දිහා බලාගෙන ඉඳලා තියෙනවා නේද? ඉතින් ඔබ ගැනත් ස්වාමින් වහන්සේ ওই විදිහට බලාගෙන ඉන්නවා කියලා මේ උදෑසන විශ්වාස කරන්න. ඉතින් මේ නාමාන්ට කුෂ්ඨ රෝගයක් තියෙනවා. ඉතින් ඔබ දන්නවා කුෂ්ඨ රෝගයක් කියන්නේ මිනිස්සු අතරට යන්න බැරි රෝගයක් කියලා. ඉතින් නාමාන් කුෂ්ඨ රෝගයෙන් ඉන්නකොට මේ ඊශ්‍රායලෙන් අල්ලගෙන ආපු දැරියක් ඉන්නවා මේ නාමාන්ගේ ගෙදර. නාමාන්ගේ භාර්යාවට ඇය සේවය කළා කියලා තමයි මේ දැරිය ගැන සඳහන් වෙන්නේ. ඉතින් මේ දැරියගේ නමක් කොතනකවත් බයිබලයේ සඳහන් කරලා නැහැ. ඉතින් එදා ඒ යුද්ධ කරලා ඊශ්‍රායල්ට විරුද්ධව යුද්ධ කරලා සිරිය හමුදාව ජය අරගෙන අවහල්කමට අල්ලගෙන ආපු කුඩා දැරියක් තමයි මේ නාමාන්ගේ භාර්යාවට සේවය කරන්නේ. ඉතින් මේ දැරියගේ නමක් බයිබලයේ කොතනකවත් සඳහන් වෙලා නැහැ. ඉතින් අද මම ඔබත් එක්ක කතා කරන්න තීරණය කළේ මේ නාමාන් ගැනවත් සිරිය හමුදාව ගැනවත් නාමාන්ගේ භාර්යාව ගැනවත් නෙවෙයි. අද මම ඔබත් එක්ක කතා කරන්නේ මේ ඊශ්‍රායලෙන් අල්ලගෙන ආපු කුඩා දැරිය ගැනයි. ඉතින් ඔබ මොනවද හිතන්නේ මේ දැරිය ගැන? වහල්කමට ආපු කෙනෙක් ඇය. ඉතින් ඊශ්‍රායල් වල නිදහසේ ඇය ජීවත් වෙන්න ඇති. ඇගේ දෙවියන් වහන්සේ අපි මේ නමස්කාර කරන අපේ සර්ව බලධාරී දෙවියන් වහන්සේ. ඉතින් එහෙම නමස්කාර කරගෙන හිටපු දැරියක් අල්ලගෙන එනවා සිරිය හමුදාවේ. අල්ලගෙන ඇවිල්ලා හමුදාපතිගේ ගෙදර වැඩකාරකමට ඇය ඉන්නවා. ඉතින් මෙහෙම ඉන්නකොට ඒ දැරියගේ සිටිවිලි මොන වගේ තියෙන්න ඇති කියලා ඔබ විශ්වාස කරනවද? ඉතින් මේ වචනය අහන මං ඔබෙන් අහනවා, ඔබ දෙවියන් වහන්සේව නමස්කාර කරමින් සිටින දේව දරුවෙක් විදිහට ජීවත් වෙනකොට ඔබව යම් කිසි පීඩනයකට, රෝගයකට, බාධාවකට ලක් වුණොත්, ඔබ වහල්කමකට අල්ලගෙන ගියොත්, යම් කිසි තැනක වැඩකාරකමක් කරන්න වුණොත්, ඔබ මොර ගහනවද නැත්නම් දෙවියන් වහන්සේට ස්තුති කරනවද? ඉතින් කල්පනා කරලා බලන්න, ස්වාමීනි ඇයි මට මෙහෙම වුනේ? ඇයි මම මේ වැඩකාරකම් කරන්නේ? ඇයි මාව වහල්භාවයට අරන් ආවේ? ඇයි මං දුක් විඳින්නේ කියලා ඔබ දෙවියන් වහන්සේට මොර ගහනවද? නැත්නම් ඔබ උන්වහන්සේ විශ්වාස කරනවද කියලා මේ උදෑසන කල්පනා කරලා බලන්න. මොකද මේ දියණිය, මේ දැරිය, මේ කෙල්ල බයිබලයේ සඳහන් කරලා තියෙන විදිහට මේ නමක්වත් සඳහන් නොකර තියෙන මේ දැරිය ස්වාමින් වහන්සේ පුදුම විදිහට විශ්වාස කළා. ඇය විශ්වාස කරපු නිසා තමයි ඇය නාමාන්ගේ බිරිඳට නැත්නම් එතන සේවය කරගෙනට කියන්නේ මෙන්න මෙහෙම සමාරියේ ඉන්න අනාගත වක්තෘ කෙනෙක් එයා ගාවට ගියොත් නම් මගේ ස්වාමියාට සුව වෙනවා, යාචනා කරලා සුව කරයි කියන මේ දෙවියන් වහන්සේගේ සුභාරංචි පණිවිඩය දෙන්නේ කවුද? මේ වහල්කමට ආපු විශ්වාසය නැති විය යුතු මේ දියණියයි. ඉතින් ඇය විශ්වාසය නැති කරගත්තේ නැහැ ආදර දුවේ පුතේ. ඒ විතරද ඇය තුල අනුකම්පා සහිත හදවතක් තිබුණා. මොකද ඇයව අල්ලගෙන ඇවිල්ලා වහල්කමට තියාගෙන ඉන්න හමුදාපතිට පවා ඇය ආදරය කළා. ඉතින් ඇය ප්‍රේමය කළා. ඉතින් ඇය අනුකම්පා කළා. ඉතින් ඒ නිසා තමයි ඇය කියන්නේ නැත්තේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා ගිහින් සුව කරගන්න කියලා. ඉතින් සාමාන්‍යයෙන් අපිව පීඩාවට පත් කරපු අයට අපි වෛර කරනවද, ආදරය කරනවද, අනුකම්පා කරනවද කියලා මේ උදෑසන ඔබ කල්පනා කරලා බලන්න. ඉතින් ඇගේ බලපෑම ඉතා විශාල වුණා. සමාජයෙන් බලයක් තියෙන හමුදාපතිට වඩා සමාජයෙන් බලයක් නැහැ කියලා වැඩකාරකමට ඉන්න බයිබලයේ ඇගේ නමවත් සඳහන් කරලා නැහැ. ඉතින් මේ වගේ හමුදාපති කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්නට ඒ දැරියට පුළුවන් වුණා. ඒ මොකද ස්වාමින් වහන්සේ ගැන පවසලා. ඉතින් ඒ ජීවිතය වෙනස් කරන්නට, ඒ හමුදාපතිගේ වගේ බලවත් කෙනෙක්ගේ ජීවිතය වෙනස් කරන්නට මේ කුඩා දැරියට පුළුවන් වුණා. ඉතින් කුඩා කියලා හිතන ඕනෑම දෙයක් අරගෙන පාවිච්චි කරන්නට ස්වාමින් වහන්සේට
පුළුවන් කියලා මේ උදෑසන මම ඔබට මතක් කරනවා. ආමෙන්. ඉතින් ආදර දෙවදරුවනේ මෙවැනි ඇදහිල්ලක් මේ දියණිය තුල තිබුණු මේ දැරිය තුල තිබුණු විදිහේ ඇදහිල්ලක් ඔබේ ජීවිතය තුල තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. ඇය ගාව තිබුණු අනුකම්පා සහිත හදවතක් ඔබ ගාවත් තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. එසේනම් දෙවිඳුන් ඔබට කතා කරනවා මේ උදෑසන. උන්වහන්සේ කියනවා එහෙනම් බය වෙන්න එපා. ඔබ කොච්චර කුඩා වුණත් උන්වහන්සේට පුළුවන් ඔබව අරගෙන පාවිච්චි කරන්න. උන්වහන්සේට පුළුවන් ඔබව උසස් කරන්න. ඒ නිසා තමයි ස්වාමින් වහන්සේ කියන්නේ ද්විතීය කතාවේ 28:14 මා අද නුඹට අනකරන නුඹේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ ආඥා පවත්වමින් ඉෂ්ට කරන ලෙස නුඹ ඒවාට කීකරුවන්නේ නම් ස්වාමින් වහන්සේ නුඹ වල්ගය නොව හිස වෙන්න සලස්වනවා ඇත. නුඹද යටින් නොව ඉහළින් සිටිනවා ඇත කියලා. ඉතින් මෙවැනි ජීවිතයක් ගත කරන ඔබව ස්වාමින් වහන්සේ කිසි විටකත් වල්ගය වෙන්න නම් දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ මේ උදෑසන මතක් කර සිටිනවා. ඉතින් ආදර දේවදරුනේ අද දවසේත් ස්වාමින් වහන්සේ ඔබට ආරාධනා කරනවා උන්වහන්සේගේ පාද පාමුලට එන්නයි කියලා. සමිඳුන්ගේ වචනයට කන් දුන්නු ඔබ සියලු දෙනාටම ආශිර්වාදාත්මක දවසක් වේවා. යේසු පිහිටයි හැමෝටම.